අපි හුඟක් වෙලාවට හන්තානට යන්නේ මීදුම බලන්න නැත්නම් හයිකින් යන්න. හැකිතාක් උසට නැගලා මහනුවර නගරේ ලස්සන බලන්න. හැබැයි මේ හන්තාන කඳුමුදුන් අතර වලාකුළු වලටත් ඉහළින් අලුත්ම ආගමික සහ වාස්තු විද්‍යාත්මික ආශ්චර්යයක් ඉදිවෙලා තියලා කියලා ඔබ දන්නවද? අපි හැමෝම දන්න රුවන්වැලි මහා සෑය වගේ නෙවෙයි මේක ඇතුළට සම්පූර්ණයෙන්ම වෙනස්. ලංකාවේ ස්තූප කලාවට අලුත්ම අර්ථකථනයක් දුන්න සුවිශේෂී මධ්‍ය කුළුණක් මත ඉදිවුණු මේ යෝධ නිර්මාණය මොකක්ද? අද අපි ජය ලංකා ජර්නි තුලින් යන්නේ හන්තාන කඳුවැටිය මුදුනේ තියෙන මනස්කාන්ත සඳගිරි මහා සෑය වන්දනා කරන්නයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා ජය ලංකා ජර්නි එකට. ඔබ ආවට තියෙන ඔබ නොදන්න තැන් සහ දන්න තැන්වල නොදන්න විස්තර හොයාගෙන යන අපේ මේ ගමනේ තවත් සුවිශේෂී නැවතුමක් තමයි මේ. මහනුවරට බොහොම නුදුරින් පිහිටි මේ ස්තූපය අපේ රටේ බෞද්ධ උරුමයට එකතු වුණු අලුත්ම රන් සලකුණක් කිව්වොත් නිවැරදි. මේකේ වැඩ ආරම්භ වුණේ මීට වසර කිහිපයකට කලින්. ඒ කියන්නේ 2017 ජනවාරි 27 වෙනිදා. වසර 4ක වගේ කෙටි කාලයකින් 2000 මාර්තු 28 වෙනිදා මේ මහා සෑය ලෝකවාසී සදහැවතුන් වෙනුවෙන් විවෘත වුණා. ඉතින් මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all දාගන්න. එතකොට අපේ මේ වගේ වීඩියෝ ඔයාලට මග හැරෙන්නේ නැහැ. දැන් අපි බලමු මෙතනට යන්නේ කොහොමද කියලා. මහනුවර නගරයේ ඉඳලා හන්තාන උඩුවෙල මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ඉහළට යනකොට මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 850ක් විතර උස මන්සන්දියකදී අපිට මේ පින්බිම හමු වෙනවා. ලංකා තේ කෞතුකාගාරය ටී මියුසියම් තියෙන මෙතනට බොහොම ආසන්නවයි. ඔබ මෙතනට ඇතුළු වෙනකොටම දැනෙන ඒ සිසිලස සහ නිසල බව ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ. සඳගිරි මහා සෑයේ තියෙන සුවිශේෂීම දේ තමයි ඒක පිහිටලා තියෙන ස්ථානය. මේකේ සඳලු තලයට නැග්ගහම පේන දර්ශනය ගැන මම මොනව කියන්නද? මුළු හන්තාන කඳුවැටියම මහනුවර නගරයේම ඔබේ දෙපා මුල තියනා වගේ දැනේවි. මීදුම සලුපටල අතරින් මේ මහා සෑය දිස්වෙන විදිහ නම් හරිම අපූර්වයි. දැන් අපි එමු මේ ස්තූපයේ තියෙන තාක්ෂණික සහ ආගමික වටිනාකමට. සාමාන්‍යයෙන් අපේ පැරණි ස්තූප ඇතුළතින් නිදන් කරලා වහලා තියෙන්නේ. හැබැයි සඳගිරි මහා සෑය කියන්නේ ඒ පැරණි මූලධර්ම වලට නවීන අර්ථකථනයක් දුන්න තැනක්. මේ ස්තූපයේ ඇතුළේ තියෙනවා විශාල ශාලාවක්. මේ මුළු යෝධ ගෝලාකාර ස්තූපයම දරාගෙන ඉන්නේ එකම එක මැද තීරුවකින් හෙවත් මධ්‍ය කුළුණකින්. වින්වතුන් පවසන විදිහට මේ නිර්මාණය කරලා තියන්නේ ලෝක වෘක්ෂය එහෙවත් නැත්නම් බෝධීන් වහන්සේව සංකේතවත් වන ආකාරයටයි. ඇත්තටම මේ නිර්මාණයෙන් විශ්වයේ නිරූපණයක් සහ බුදුන් වහන්සේගේ ධර්මයේ තියෙන ගැඹුර මූර්තිමත් කරනවා. මේක හුදෙක් ගොඩනැගිල්ලක් නෙවෙයි. ආගමික ගෘහ නිර්මාණ ශිල්පිය සහ අධ්‍යාත්මික අරමුණක් එකට මුසු වුණු අපූර්ව අවස්ථාවක්. අවසාන වශයෙන් සඳගිරි කියන නමේ තීර්ම ගැනත් අපි පොඩ්ඩක් බලමු. වනාන්තර කන්ද නැත්නම් කන්දක් මත ගොඩ යන අර්ථය දෙන මේ නම හන්තානේ මේ පිහිටීමට නියමටම ගැලපෙනවා. ඔබ මහනුවර ආවොත් සිතට නිදහසක් හොයනව නම් අනිවාර්යෙන්ම සඳගිරි මහා සෑය වන්දනා කරන්න අමතක කරන්න එපා. ස්වභාවික සුන්දරත්වයයි ශ්‍රද්ධාවයි දෙකම එකට හමු වෙන තැන තමයි මේ. ඉතින් අද අපේ ගමන ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලත් සඳගිරි මහා සෑය වන්දනා කරලා තියෙනවා නම් ඒ අත්දැකීම පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් තවත් මෙන්න මේ වගේම සුවිශේෂී තැනකින් හමු වෙමු. එතකම් එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.